මේ පාර වතුර බිලත් ඇවිල්ලා තියෙන්නේ ආස උසට. කවුරුත් ගෙවල් ගැන අර පරිස්සමෙන් වැඩ කරන්නේ නැහනේ. කොහෙද මේ උද්දික පුතෙක් හිටියා කියලා. ගෙදරට ලොකු වැඩක් මොකද කරන්නේ? තාත්තේ මොකෝ උද්දික පුතා බෙරිහන් දෙන්නේ මෙතන? ඈ? තාත්තා බයිනෝනේ වැඩ හැමදාම කාලා කන්නේ ජොබ් එකක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තනේ බා. උඹ කිසි වැඩක් කරන්නේ නැහනේ. ඉතින් තාත්තා මම පළවෙනි පාඩිය මම තාත්තට දෙනවා. මොකද්ද කියන්නේ? ට්‍රේඩින්ග් එකට උඹ ජොබ් එකකුත් කරයි. තාත්තේ මගේ පාඩි. කොහොමද? මොන වුණත් මට උඹ ගැන හරි ආඩම්බරයි පුතේ. උඹ මොන වුණත් පවුල ගැන හිතුවා. කො බලන්න උඹගේ මාසේ පඩිය කීයද කියලා. නැද්දකින් විතරක් රුපියල් 100 දෙයක් හම්බ කරේ. ඉතින් ඔකට ගහන්න ඕනේ නැහැ රුපියල් 100ක් දුන්නනේ. සුමනා මූට අදින් පස්සේ ලොකු කෑම දෙන්න එපා. රුපියල් 100කට හරියන්න දීපන්. මූ රුපියල් 100ක් හම්බ කරන් ඇවිල්ලා තියෙන්නේ.